අයිබෝවන් වාසනාවන්ත දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට බෙහෙල් ආදර කරන වල සීලම දනාට. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ T20 තරඟ ආකෘතිය තුළ වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩකයන් සම්බන්ධවයි. ඒ අනුව ICC ආයතනයේ පූර්ව සමාජිකත්වයේ ලබාගත් රටවල් අතුරින් තමයි මෙම ක්‍රීඩකයන් 10 දෙනා තෝරාපත් කරගෙන තිබෙන්නේ. අංක 1 ස්ථානයේ පසු වෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ රෂීඩ් ඛාන් තරඟ 108යි කඩුළු 182යි. ඒ වගේම දෙවන ස්ථානයේ පසු වෙන නවසීලන්ත කණ්ඩායමේ ටීම් සෞදි තරඟ 126යි කඩුළු 164යි. ඒ වගේම තුන්වන ස්ථානයේ පසු බංග්ලාදේශ කණ්ඩායමේ මුස්තෆිසුර් රහ්මාන් ඔහු තරඟ 126යි කඩුළු 158යි. ඉන්පසු හතරවෙනි ස්ථානයේ පසු වන නවසීලන්ත කණ්ඩායමේ ඉස්සෝදි ඔහු තරඟ 132යි කඩුළු 157යි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග තරඟ 92යි කඩුළු 151යි. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමේ සකීබ් අල් හසන් තරඟ 129යි කඩුළු 149යි. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ අඩිල් රෂීඩ් 7 වෙනි ස්ථානය ලබාගෙන තිබුණා තරඟ 134යි කඩුළු 145යි. ඒ වගේම 8 වෙනි ස්ථාන ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇඩම් සම්පා තරඟ 108යි කඩුළු 134. ඒ වගේම 9 වෙනි ස්ථානය ලබාගෙන තිබුණා පාකිස්තාන කණ්ඩායමේ හාරිස් රාව් තරඟ 94යි කඩුළු 133යි. ඒ අනුව 10 වෙනි ස්ථානය ලබාගෙන තිබුණා හොන්කොන් කණ්ඩායමේ ඉෂන් ඛාන් තරඟ 99යි කඩුළු 132යි. ඉතින් ඔහු පසුවන්නේ 10 වන ස්ථානය. ඒ අනුව මෙම ක්‍රීඩකයන් 10 දෙනා අතුරින් ගත් කළ වනිදු හසරංග සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අප කතා කළ යුතුම වෙනවා. ඒ මන්ද T20 තරඟ ඉතිහාසයේ අඩුම තරඟ ගණනකින් කඩුළු 150ක් ලබාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත් වී තිබෙනවා වනිදු හසරංග. ඔහු තරඟ 92කට සහභාගී වී තමයි කඩුළු 151ක් ලබාගෙන තිබෙන්නේ T20 කඩුළු. ඉතින් මේ ලෝක වාර්තා පොත් අතරට තමයි මේ වෙනට එක් වී තිබෙන්නේ. ඉතින් අපි සුබපතන වනිදු හසරංගට මෙම ලෝක වාර්තාව ලැබීම සම්බන්ධයෙන්. එහෙමනම් ඉතින් වනිදු හසරංගගේ මේ කඩුළු 150යි T20 ලෝක වාර්තාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහලා නම් අලුත් වීඩියෝ එකකට හමු වනතුරු ඔයාලට සුවදායකම දවසක්.